හරි දුවේ පුතේ ආයුබෝවන් Learning Lab YouTube channel එකට ඔන්න ඔයාලා ආයෙත් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අද මම හිතුවා අද 8 වසර 8 ශ්‍රේණිය දුවා දරුවන්ට වැදගත් වන පාඩමක ගණිතයේ පාඩම කොටසක් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඔයාලට දැනටම බෝඩ් එකේ පේනවා අපේ දන්නවා 8 වසර දන්නේ මේක අපේ 8 වසර 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට මේ සරල සමීකරණ කියන පාඩම අතිශය වැදගත් පාඩමක්. ඉතින් දුවේ පුතේ වීඩියෝ එකට එන්න කලින් මම මේ වෙනකොටත් 6 ශ්‍රේණිය සහ 7 ශ්‍රේණිය යන අවසරවල තෝරාගත්ත පාඩම් කීපයක් ඇසුරින් වීඩියෝ අපේ YouTube channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ ඔයාලටත් ඒව බලලා ඔයාලගේ දැනුම වැඩි කරගන්න පුළුවන්. නොදන්න දෙයක් තිබුණොත් ඔයාලගේ දැනුමට එකතු කරගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝත් බලන්න සහ අපේ මේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද ඔයාලට මේ ඉස්සරහට මම තවත් දාන මේ වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. හරි. අද 8 ශ්‍රේණිය විතරක් නෙමෙයි දුවේ පුතේ. අර කලින් කිව්වා වගේම මේක 11 ශ්‍රේණිය වෙනකන් සියලුම දරුවන්ට වැදගත් වෙන පාඩමක් තමයි සමීකරණ. සරල සමීකරණ. අපි දන්නවා සාමාන්‍ය පෙළ විභාගෙත් පළවෙනි ප්‍රශ්න 25 ඇතුලේ සරල සමීකරණයක් විසඳන්න අනිවාර්යෙන්ම එනවා. ඉතින් දුවේ පුතේ 8 ශ්‍රේණියේ තියෙන මේ සරල සමීකරණ පාඩමේ ඔන්න මම එක්තරා ගානක් එක තමයි ඔන්න අද සාකච්ඡා කරන්න ඇවිල්ලා ඉන්නේ. ඔයාලට බැලු බැලමට පේනවා ටිකක් සරල සමීකරණයක් වුණාට අපිට චුට්ටක් මේක සුළු කරගෙන ඉස්සරහට යා ගන්න ඕන සමීකරණයක් තමයි දැන් මෙතන මේ තියෙන්නේ. හරි. අපි බලමු එතකොට මොකද්ද මේ සරල සමීකරණයක් කියන්නේ කියන එක. අපි ඉස්සරහම දාගෙන ඉන්න බෑ. දැන් මේකටයි අපි සරල සමීකරණයක් කියලා කියන්නේ. දුවේ පුතේ සරල සමීකරණයක් කියලා කියන්නේ අපිට දීලා තියෙනවා මෙන්න මේ ආකාරයේ ගණිතමය අවස්ථාවක්. හරිද? සමීකරණයක් මේකට අපි නොදන්නා පදයක් තියෙනකොට. දැන් අපි මේකේ 2 ධන 3 සහ 8 කියන අගයන් අපි දන්න අගයන්. නේද? අපි මේ නොදන්නා x පදයේ අගය හොයන එක තමයි මෙතනදි සිද්ධ වෙන්නේ නේ. එතකොට මෙන්න මේ නොදන්න නැත්නම් මේකට අඥාත කියනවා. මෙන්න මේ වගේ අඥාත පදයක් සහිත සමීකරණයකට අපි කියනවා නොදන්න පදයක්. අපි අඥාතයකට අඥාත විදිහට තමයි ඔයගොල්ලන්ගේ පාඩම් වල තියෙන්නේ. ඒක දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම නොදන්නා පදයක අගය සොයන්න තියෙනවා නම් අපේ සමීකරණයක් විසඳන්න අපි ඒවට කියනවා සරල සමීකරණ විසඳීමක් කියලා. හරිද වේගොතේ. අපි එහෙනම් බලමු කොහොමද මේ සරල සමීකරණය විසඳන්නේ. ටිකක් සරලයි වගේ පේනකොට ඔයාලට පේනවා වරහන් අවස්ථාවක් තියෙනවා නේ. හරි. මේකේ දුවේ පුතේ අපි මේ සමීකරණය විසඳනකොට අපි ඉස්සරහම බලන්න ඕනේ අපි විසඳන්න ඕනේ මොකක්ද? අපි හොයාගන්න ඕනේ මොකක්ද? නේ? අපි හොයාගන්න ඕනේ මොකක්ද? මෙන්න මේ නොදන්න පදේ x. මෙන්න මේ x කියන අගය කොපමණ අගයක්ද කියන එකනේ අපි දැන් මේ හොයාගන්න මේ x වලට තියෙන වැලියු එක වටිනාකම කීයද කියන එක තමයි මෙතනින් දැන් අපි හොයන්න ලෑස්ති වෙන්නේ නේ. එතකොට දැන් මේක හොයන්න නම් අපි දන්න පුතේ අපි දැන් මොකක් හරි සමීකරණයක් හදන් ආවම අවසානයේ මෙන්න මෙහෙම x සමානයි අපි හිතමු x සමානයි 2. ඔන්න මේ තමයි අවසාන උත්තරය කියලා අපි හිතමු. හරි. එහෙනම් මේ අවසාන උත්තරේ එනවා කියන්නේ ඔයාලට පේනවා මොකද වෙලා තියෙන්නේ මේ සමීකරණේ x කියන පදය මේ පැත්තේ තනි වෙනවා. ඒ කියන්නේ තනි වෙනවා. හරිද? සහ අනිත් පැත්තේ සමානයි එහා පැත්තේ පිළිතුර හම්බ වෙනවා. එහෙනම් අපිට මෙතන सिद्ध කරන්න උවමනා දේ මොකද්ද? මේ සමීකරණෙත් අපි මේ x කියන පදය මේ සමීකරණේ එක පැත්තක තනි කරගන්න ඕනේ ආව. අපි තනි කරගෙන අපිට දීලා තියෙන අනිකුත් අගයන් අපි දන්න ගණිත ක්‍රම ඔස්සේ සමාන කිරීම ලකුණෙන් එහා පැත්තට යවලා හරිද? මේ එහා පැත්තට යවනවා කියන එකත් දුවේ පුතේ ඒකත් ඇත්තම කිව්වොත් අපි වැරදි. අපි ඒක කෙටි ක්‍රමයක් විදිහට අපි අර එහා පැත්තට යවනවා කියවට කවදාවත් ගණිතයේ තියෙන ඉලක්කම් අපිට එහාට මෙහාට යවන්න කියලා එකක් නැහැ. හරි අපි ඒක ගණිත දැන් මේ ගාන හදන් යද්දී වලට මම ඉස්සරහට කියලා දෙන්නම්. දැන් මෙන්න මේ වගේ උත්තරයක් ගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. මේ x මේ සමාන කිරීම ලකුණේ මේක පැත්තක අපි තනි කරගන්න ඕනේ. හරි. එහෙනම් ඒ තනි කරගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ සමීකරණේ තියෙන මේ අනිකුත් අගයන් අපි ඉවත් කරගන්න සිද්ධ වෙනවා නේද? අයින් කරගන්න සිද්ධ වෙනවා. හොඳයි. එහෙනම් අපි දැන් x අයින් කරගන්න කලින් දැන් මෙයාලා බාධක ටිකක් ඔයාලා තියෙනවා පේනවා මේ සමීකරණේ. මේ
x මොකද වෙලා තියෙන්නේ? ධන 3. ඒ කියන්නේ 3 කියන ඉලක්කමත් එක්ක එකතු වෙලා ඉන්නවා සහ මොකද වෙන්නේ? ඒක වරහණක් ඇතුලේ ඉන්නේ පිටතින් තව දෙකේ ගුණාකාරයකුත් තියෙනවා. එහෙනම් අපිට පියවරෙන් පියවර තමයි මේකේ තියෙන අගයන් ටික එමෙහිට ඉවත් කරලා x තනි කරගන්න සිද්ධ වෙන්නේ නේද? හරි. එහෙනම් මොකක්ද එහෙනම් අපි ඉස්සරම කරන්න ඕනේ? දැන් මෙයා මේ ඇතුලේ වරහන් ඇතුලේ ඉන්න කියන්නේ ඉස්සරම වරහන් එළියේ ඉන්න එක්කෙනා තමයි අපි සුළු කරගෙන ඉන්න ඕනේ නේද? වරහනේ එළියේ ඉන්න එක්කෙනා තමයි අපි ඉස්සරම සුළු කරගෙන ඉන්න ඕනේ. හරි. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ඉස්සරම අපි කරන්න ඕනේ වරහනෙන් එළියේ ඉන්න අය සුළු කරගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි මෙන්න මේ 2 කියන අගය සුළු කරගෙන ඉන්න ඕනේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අපි මේ වරහනක් සහිතව එළියෙන් අගයක් තියෙනවා නම් අපි මේක ඉවත් කරගන්න කොහොමද? මේක අපි මේ වරහන ප්‍රසාරණය කරන්න ඕනේ. වරහන ප්‍රසාරණය කරන්න ඕනේ. හරි. දැන් මේක මේ අර හකුළු වල තියෙන තුලට දාලා. දැන් අපි මේක ප්‍රසාරණය කරගෙන ඉන්න ඕනේ. හරි. එහෙනම් කොහොමද කරන්නේ පුතේ? මෙන්න මේ එළියේ වරහනෙන් එළියේ තියෙන අගයෙන් මේ ඇතුලේ තියෙන පද දෙක මොකද කරන්නේ අපි? ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ දීලා තියෙන මේ අගයෙන් මේ ඇතුලේ තියෙන අගයන් දෙක මෙන්න මෙහෙම අපිට ලේසිවට ඕන නම් ලේසි වෙන්න මෙන්න මෙහෙම ඊතල දාලා තියාගත්තා නම් අපිට ඒක තවත් ලේසි වෙනවා නේද? එළියේ වරහණෙන් එළියේ තියෙන අගයෙන් ඇතුලේ තියෙන පද මෙතන පද දෙකක් තියෙනවානේ x කියන පදේ සහ ධන 3 කියන පදේ තියෙනවා. මේ දෙකම සුළු කරන්න ඕනේ ප්‍රසාරණය කරලා ගන්න ඕනේ. හරි. එහෙනම් මේ දෙක ගුණ කරන් තමයි තියෙන්නේ මේවා. හරි. එහෙනම් ඉස්සරෝම 2 වැඩි කිරීම x. ඔන්න අපි ලියාගමු. 2 වැඩි කිරීම x. ඔන්න අපි එකක් ප්‍රසාරණය කරගත්තා. ඊට පස්සේ ආයෙත් මේ දෙකේ ඉලක්කමෙන් ධන 3. බලන්න මෙතන තියෙන ධන. ඒ නිසා අපි මෙතෙන්ට ධන ගන්න ඕන. මොකද 3ට මේ අපි මේ කලින් වීඩියෝ එකත් මම ඒක කියලා දුන්නා මේ අගයන් වල මේ 3ට තමයි මේ ධන අයිති. හරි. එතකොට ಗುಣ වෙන්නේ ධන 3. ධන 3 වරක් 2 නේද? එහෙනම් එනවා මේක 2 වැඩි කිරීම 3 සමානයි කලින් විදිහටම 8 මේ පැත්තේ ඉන්නවා. එයා අපි තාම මුකුත් කරන්න ගියේ නැහැනේ. එයා හැමම ඉන්නවා. ඊළඟට දැන් මොකද කරන්න ඕනේ? දැන් අපි මේ ಗುಣ ප්‍රසාරණය කරගත්තු ඒවා දැන් මේවා අපිට ಗುಣ කරගෙන ඉන්න ඕනේ. හරි. 2 වැඩි කිරීම x කියන්නේ 2යි x ධන දෙවරක් 3 6යි සමානයි 8. හරි. එතකොට දැන් ඔන්න අපි සමීකරණය මොකද කරගත්තේ? මේ උඩ තිබ්බ වරහන් සහිත ඒ ගණිතමය කොටස දැන් අපි මේ ප්‍රසාරණය කරගත්තා. දැන් අපිට වරහණක් නැහැ. ඔන්න. අපි දැන් තව චුට්ටක් සරල වීගෙන ආව සමීකරණය. දැන් ඊළඟට අපි බලන්න ඕනේ. දැන් මේ වගේ මොකද වෙලා තියෙන්නේ? දැන් අර තනියෙන් හිටපු x දෙකෙන් ගුණ වෙලා සහ තව ධන 6ක් තියෙනවා. එහෙනම් දැන් මේ වගේ අවස්ථාවක අපෝ ඔයාලට හොඳට පේනවා පුතේ මේ x දෙකෙන් ගුණ වෙලා ඉන්නවා සහ ඒ අගේට ධන 6කුත් එකතු වෙලා ඉන්නවා. දැන් අපි ඉස්සරවම කරන්න ඕනේ 2 ඉවත් කරන එකද 6 ඉවත් කරන එකද? ඔව් අපි ඉස්සරවම කරන්න ඕන සෑම ප්‍රකාශනම මෙහෙම ගුණාකාර අවස්ථාවක් සහ මේ වගේ එකතු කරන්න අවස්ථාවක් සහිත මෙහෙම සමීකරණ හැදෙනකොට අපි ඉස්සරවම කරන්න ඕනේ මේකට එකතු වෙලා හෝ අඩු වෙලා ඉන්න අගයන් ටික අපි සමීකරණයෙන් ඉවත් කර ගැනීම තමයි සිද්ධ කරන්න ඕනේ ඉස්සරවම. ඊට පස්සේ තමයි අපි ගුණාකාරයට යා යුත්තේ. ඒක මම දන්නවා අපේ දුවන් දරුවෝ දන්න දෙයක් නේ. හරි. එහෙනම් අපි මොකද ගන්න දැන් මේ ධන 6 ඉවත් කරගන්න ඕනේ. ඔන්න දුවේ පුතේ දැන් අපි ගොඩක් අපේ කාලෙම ඉගෙනගෙන තියෙන තමයි ධන 6 අයින් කරන්න අපි මොකද කරන්නේ? සමාන කිරීම ලකුණෙන් එහා පැත්තට යවනවා කියන එක. දුවේ පුතේ කවදාවත් මේ ගණන් කියන ඒවා එහාට මෙහාට එහෙම අපිට ලේසියෙන් යවන්න බෑ. මේ දැන් සමීකරණයක් ඇතුලේ මේ සමාන කිරීමේ ලකුණක් එක දෙපැත්තට අගයන් ලැබිලා තියෙන්නේ. මේ අගයන් වල එකතුව සමාන වෙනවා 8ට කියන එක දුවේ පුතේ. එතකොට එහෙම සමානලා තියෙන කලාවක මේ එක පැත්තක තියෙන දක් මෙහෙම එහා පැත්තට આવපු ගමන් දුවේ පුතේ මේ සමීකරණේ සමාන වෙනවද? නෑ. ඇයි? දැන් මේක මේ පැත්තට ඇව්වා කියන්නේ මේක මේකේ තියෙන අගේ අඩු වෙනවා. හරි? එතකොට දැන් එහෙම උඩින් ඇව්වා කියන්නේ එහෙම අපිට කවදාවත් කරන්න බෑ දුවේ පුතේ. එතකොට මේ සමීකරණේ මේ සමාන කිරීම ලකුණ අපිට යොදන්න බෑ. තේරුණාද? එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ? මේ සමීකරණය මම ඔබ කලින් අර අපේ
6 ශ්‍රේණිය හෝ 7 ශ්‍රේණිය වීඩියෝ එක මම කියලා දුන්නා. මෙතන ධන 6 නම් තියෙන්නේ දුවේ පුතේ. දැන් ධන අගයක් නේ තියෙන්නේ. මං කිව්වා මේක සමීකරණයෙන් ඉවත් කරන්න නම් මේකට ප්‍රතිවිරුද්ධ ගුණ ප්‍රතිවිරුද්ධ අගය කියන්නේ ඍණ 6ක් අපි මේකට ඇඩ් කරන්න ඕනේ, එකතු කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? සමාන අගයන් ප්‍රතිවිරුද්ධ ලකුණු. ඒ නිසා මොකද වෙන්නේ? ධන 6ට ඍණ 6 කැපිලා ඉවත් වෙලා යනවා. අන්න එහෙම තමයි අපි සමීකරණයෙන් අගයන් ඉවත් කරන්නේ. හරිද? ඔන්න බලන්න දැන් මේ අවස්ථාව 2x එහෙම තියෙනවා. අපේ ධන 6 තියෙනවා. දැන් අපිට ධන 6 ඉවත් කරගන්න ඕනේ. ධන 6 ඉවත් කරනවා කියන්නේ මෙතන අගය ශූන්‍යයක් බිඳුවක් කරගන්න ඕනේ. අගය බිඳුවක් කරගන්න නම් අපි මොකද කරන්න ඕනේ? ඍණ 6ක් තමයි එකතු කරන්න ඕනේ. සමානයි. දැන් 8 තියෙනවා. දැන් මෙතන 3. දැන් මේ අපි සමීකරණයට පැත්තකින් ඍණ 6ක් දාගත්තේ. අපි අමුතුවෙන් එකතු කරගත්ත ඍණ 6ක්. දැන් පුතේ එහෙම අමුතුවෙන් අපිට දේවල් එකතු කරන්න බෑ. අර මං කිව්වා වගේ එතකොට මේ සමීකරණයේ සමානයි කියන ලකුණ දාන්න බෑ. ඒ කියන්නේ දැන් මේක අසමාන වෙලා තියෙන්නේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ පැත්තේ අගයත් එහෙම අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම මේක සමතුලිත වෙන්න සමාන වෙන්න සමීකරණේ මේ පැත්තටත් මොකද වෙන්න ඕනේ? මේ ඍණ 6ක් අඩු වෙන්නම ඕනේ. එතකොට තමයි සමීකරණේ සමතුලිත වෙන්නේ. දෙපැත්තෙම අගයන් සමාන වෙන්නේ. හරිද? නැත්නම් අපි කවදාවත් සමානයි කියලා දාන්න උවමනාවක් නැහැ ගණිතේ නේ සමීකරණ වල. හරි. ඒ සමානයි කියන්නේ මේ පැත්තේ තියෙන අගයන් වල ප්‍රමාණය මේ පැත්තේ තියෙන අගයන් ප්‍රමාණයට සමාන නිසා. අපි බැරි වෙලාවත් මේ විදිහට අර වෙනම පිටතින් අගයන් එකතු කරනවා හෝ අඩු කරනවා නම් එහෙම කරනවා නම් සමීකරණයේ සමාන කිරීමේ ලකුණු දෙපැත්තට මේ අගයන් එකතු කරන්න ඕන. දැන් මේ පැත්තට මේ ඍණ 6 එකතු කරා නම් අනිවාර්යෙන්ම අනිත් පැත්තට සමාන කිරීමේ ලකුණ එහා පැත්තටත් අපි ඍණ 6 එකතු කරන්නම ඕනේ. හරි. දැන් මේ විදිහට අපි එකතු කරා. දැන් මොකද වෙන්නේ පුතේ? අර දැන් අවොන්න අපිට දැන් සුළු වෙනවා මේ ධන 6ට ඍණ 6 කැපෙනවා. කැපෙනවා කියන්නේ ඒකේ අගය බිඳුවක් වෙලා යනවා. නේද පුතේ? හරි. බිඳුවක් වෙලා යනවා. දැන් ඉවත් වෙලා ඉතුරු වෙන්නේ කීයද? 2x සමානයි. හරිද? දැන් අපිට එනවා 8න් 6ක් අඩු කරන්න. 8න් 6ක් අඩු කරාම කීයද දුවේ පුතේ? 2යි. 8න් 6ක් අඩු කරාම 2යි. ඔන්න. දැන් ඔන්න අපි තව ටිකක් සරල වුණා. දැන් අපි ධන 6ත් ඉවත් කරගත්ත සමීකරණේ නේ. දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා යන්න. කිව් විදිහට ගුණනේ x එක්ක 2 ගුණාකාර වෙලා ඉන්නේ. අන්න දැන්. දැන් අර දුවේ පුතේ කලින් අවස්ථාවක් වගේම තමයි. දැන් මෙතන මේ දෙක තියෙන ගුණාකාර වෙලා. හරිද? එහෙනම් දෙක ගුණාකාර වෙලා නම් ඉන්නේ. අපිට දැන් දෙක ඉවත් කරගන්න ඕනේ. එහෙනම් ගුණාකාරයේ ප්‍රතිවිරුද්ධ ලකුණ මොකද්ද? බෙදීම. එහෙනම් දුවේ පුතේ මේ අගයටම සමාන අගයකින් මේක බෙදුවොත් දැන් මේක දෙකෙන් ගුණ වෙලා තියෙන්නේ. අපි මේක දෙකෙන්ම බෙදුවොත් මොකද වෙන්නේ? මේ උඩයි යටයි උඩ සමාන අගයන් නිසා මොකද වෙන්නේ? මෙන්න මෙහෙම කපන්න පුළුවන් නේද? කපපුවාම එතනත් අගය ඉවත් වෙනවා. හැබැයි දුවේ පුතේ අර මම කලින් කිව්වා වගේ සමීකරණයේ සමතුලිතයි. සමීකරණයේ සමතුලිත අවස්ථාව නිසා අපි මෙහෙම පිටතින් අගයන් දානවා නම් අනිවාර්යයෙන්ම සමාන කිරීමේ ලකුණෙන් එහා පැත්තෙත් අපි මේක යොදන්නම ඕනේ. ඒ අගයෙන්ම යොදන්න ඕනේ. අගය වෙනස් කරන්නත් බෑ නේද? අගය වෙනස් කරන්න බෑ. එම අගයෙන්ම අපි මේ සමාන කිරීමේ ලකුණ එහා පැත්තෙනොත් අගය යොදන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? මේ උඩ තියෙන අගයට පහළ තියෙන අගය කැපිලා යනවා. කැපිලා යද්දි මොකද වෙන්නේ? දෙකට එකයි දෙකට එකයි. ආයේ කිසිම තරම් ප්‍රශ්නයක් නැහැ. සුළු වෙලා යනවා. හරි ඉතුරු වෙනවා මොකද්ද? x අන්න. අර මම කලින් මුලදී කිව්වා වගේ x එක පැත්තක සමාන කරගත්තා දැන් අපි. නේ x තනි වුණා. x තනි වුණා කියන්නේ එහා පැත්තේ සුළු කිරීමෙන් ලැබෙන පිළිතුර කියන්නේ x වලට අගය. නේද? x සමානයි කිය දෙකත් දෙකට බෙදපුවාම දුවේ පුතේ අපිට එන්නේ 1යි. දෙක දෙකෙන් බෙදපුවාම 1යි. එහෙනම් x සමානයි 1 කියලා උත්තරයක් ඔයාලට හම්බුණා. දැන් දැක්ක නේද පුතේ? ඒ කියන්නේ අර උඩ තිබ්බ සමීකරණ x වෙනුවට 1 ආදේශ කරොත් මොකද වෙන්නේ? මේ අගයන් සමාන වෙනවා. අපි ඒකත් චෙක් කරලා බලමු. දැන් ඔයා හිතන්න ඔයා දුවේ පුතේ මෙහෙම ගාන හදාගෙන උත්තරයක් ගත්ත x සඳහා. ඔයාලට වැරදිලාවත් හිතුනොත් නෑ මේක මං ගාන හදලා මේ x සඳහා ගත්ත අපි නොදන්න අඥාත පදයට ගත්ත උත්තරේ හරිද කියලා බලන්න පුළුවන්. ඔයාලට ගාන දෙනවනේ
මේ දේවතාවක් x ධන 3 සමානයි 8 කියලා අපිට දීලා තියෙනවා. දැන් ඔයාලට හිතනවා නම් මම ගත්ත උත්තරේ මොකක් හරි ඔයාලට සැකයක් තියෙනවා මේක හරිද වැරදිද කියලා. මොකද ගන්න ඕනේ? අපිට හම්බෙච්ච උත්තරේ මෙතෙන්ට ආදේශ කරන්න ඕනේ. හරි බලමු ආදේශ කළා මේ x සමානයි 1. එහෙනම් මේ x වෙනුවට 1 ආදේශ කරන්න ඕන. දේවතාවක් 1 ධන 3 සමානයි 8යි. දැන් අර කලින් වගේම වරහණින් මේ එළියේ තියෙනවා ඇතුලේ ಗುಣ කරන්න ඕනේ. හැබැයි දුවේ පුතේ එහෙම මේක කරන්න අවශ්‍යතාවයක් නැහැ ඉස්සරවම. මොකද මේකන අපි නොදන්න පදයක් නිසානේ අපිට මේ දෙක එකතු කරන්න බැහැ. හැබැයි මෙතන අපිට මේ 1යි 3යි එකතු කරන්න පුළුවන්. ලේසියෙන්. එහෙනම් මොකද වෙන්නේ? එතකොට වරහණ ඉවත් වෙනවා. වරහණින් කියවෙන දුවේ පුතේ මොකද්ද? ගුණාකාරයක්. මම මෙතන කලිනුත් කියලා දුන්නා මේක ගුණාකාරයක් විදිහට තියෙනවා. ඉවත් වෙනවා 1යි 3යි කියන්නේ පුතේ 4යි සමානයි 8යි. දෙවරක් 4 කියන්නේ 8යි. අන්න. දැන් ඔයාලා දැක්ක නේද සමීකරණේ දෙපැත්තම සමාන වුණා. අන්න මම මොකද කිව්වේ හැමතිස්සෙම අපි මේ සමාන කිරීමේ ලකුණක් දාන්න හේතුව තමයි සමීකරණේ දෙපැත්තෙම තියෙන අගයන් සමාන අවස්ථාව. ඔයාලට ගාණ දෙනවා එක තැනක අගයක් නොදී මේ අගය අඤ්ඤාත අගයක් දීලා නොදන්න පදේ හොයන්න කියලා. ඔන්න. දැන් ඔයාලට එහෙනම් ඔයා හදපු ගාණ හරි කියලා ඔන්න තේරුම් ගන්න පුළුවන් මොකද්ද? ආපු උත්තරේ ගානට ආදේශ කරලා බලපුවා. හරි. ඔන්න දැන් දුවේ පුතේ අපි සමීකරණ පිළිවෙල ඔන්න 8 ශ්‍රේණිය දරුවන්ට එන සරල සමීකරණ ගානක හැටියට වරහන් සහිත ඔන්න තියෙන ගානක. හරිද? දුවේ පුතේ එහෙනම් මම විශ්වාස කරනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. මේකේ තව ඔයාලට පොඩි දේවල් ටිකක් තියෙනවා දුවේ පුතේ දැනගන්න. අපි ගණන් හදද්දී දුවේ පුතේ දැන් මෙතනත් ඔයාලට පේනවාද මේ සමීකරණේ සමාන කිරීමේ ලකුණ හැම තිස්සෙම මේ මමත් උපරිම උත්සාහ කරලා තියෙනවා මේ එකම සමාන. ඒ කියන්නේ එකම රේඛාවක කියන්නේ එකම එක දිගට ඒ කියන්නේ පිළිවෙලට යොදන්න. එකක් එක පැත්තක අනික මේ පැත්ත එහෙම යොදන්න නැති වෙන්න. ඒව පුතේ අපි ගණන් වල ඉගෙන ගන්න ඕන නිකන් ethics කියන්නේ දුවේ පුතේ අපි නිකන් ඉගෙන ගන්න පුළුවන් නිකන් හුරු පුරුදු නිකන් හොඳ පුරුදු වගේ. හොඳ පුරුදු නෙමෙයි මේ වගේ දේවල් හැබැයි එහෙම තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. අපි ගානක් හදනකොට ලස්සනට එකම සමානව තියාගෙන අනිත් ඒවා අගයන් දෙපැත්ත සුළු කරගෙන යනවා තව ලස්සනයි. ඒ වගේම හොඳට මතක තියාගන්න දුවේ පුතේ. ඔයාලා මෙන්න මෙහෙම අඩු කරනවා කියනවා හිතින් කරන්න යන්න එපා. ඔයාලා හිතින් මේකේ 6 මේ පැත්තට අඩු වෙච්ච ගමන් මෙතන 2යි කියලා ඔයාලා මෙතෙන්ට විලනවා. එහෙම කරන්න එපා දුවේ පුතේ. මොකද ඔයාලට වැරදිලාවත් ඔයාලා හිතින් කරන එක වැරදුනොත් ගානේ ඉතුරු පාළේ ටික වරදිනවා. හරිද? ඒ වගේම අපි පේපර් වල දුවේ පුතේ අපේ ලකුණු බලනවා ඉන්නවනේ. එතකොට මේ අවසාන උත්තරයට විතරක් නෙමෙයි දුවේ පුතේ ලකුණු හම්බෙන්නේ. බැරි වෙලාවත් ඔයාලට මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් උඩ සමීකරණේ මේ උඩ දීලා තියෙන පියවරයන් වල හරියට හදලා තිබ්බොත් ඒ දෙන ලකුණෙන් භාගයක් හරි ඔයාලට හම්බෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න. ගාන හදද්දී පියවරෙන් පියවර ලස්සන්ට පල්ලෙහාට ගාන සුළු වෙන්නම හදන්න. ඒක ඔයාලට බැරි වෙලාවත් අවසාන උත්තරේ වැරදුනත් උඩ කොටස හරි ගිහින් තිබුණොත් ඔයාලට ලකුණු ඔන්න එකතු කරගන්න පුළුවන් දුවේ පුතේ. අපේ ගොඩක් දරුවන්ට අර දැනගෙන හිටියේ වුණත් ඒ අවස්ථාවේදී සුළු කිරීමේ අත්වැරද්දක් නිසා වෙන වැරදි. එතකොට ඒකත් අපිට අවම කරගන්න පුළුවන් මේ විදිහට දුවේ පුතේ අපි සමීකරණේ පිළිවෙලින් පිළිවෙලට හොඳට පහළට හදාගෙන එන්න ඕනේ. ඒ වගේම මේ වගේ සමීකරණයක දුවේ පුතේ ඔයාලට වැරදිලාවත් මේ අගය ඔයාලට විශ්වාස නැත්නම් ඔයාලට ඕන ආයෙ චෙක් කරලා බලන්න පුළුවන්. නැත්නම් මොකද කරන්න ඕනේ? ආපු අගය අපි ආදේශ කරනවා ගානට x වෙනවට අගය ආදේශ කරලා බලන්න. එතකොට සමීකරණ දෙපැත්තම එකම අගය එනවනම් අන්න හදපු ගාන හරියටම හරි. හරි දුවේ පුතේ. එහෙනම් ඔන්න ඔය මං කියලා දුන්න ඒවා හොඳට හිතට අරගෙන ඔයගොල්ලෝ සමීකරණ හදද්දි කරන්න. ඒ වගේම පොඩි මතක් කිරීමක් තියෙනවා. ඔයාලට ලබන සතියේ ඉඳන් අපේ ප්‍රශ්න පත්‍ර පන්තියත් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් දෙවන වාර විභාගයක ප්‍රශ්න පත්‍රයක පළමු පේපරේ ප්‍රශ්න පත්‍ර තමයි මේ ලබන සතියේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකටත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් පන්ති සහ මේ මාසේ අන්තිම සහ සම්පූර්ණ අගෝස්තු මාසයේ පුරාවටම ඔයාලට පන්ති නොමිලේ ඇවිල්ලා ඔන්ලයින් තාක්ෂණය YouTube live stream එක හරහා ඔයාලට පන්ති පවත්වනවා. ඉතින් ඔයාලට ඒවට සහභාගී වෙන්න පුළුවන්. මම වීඩියෝ එකේ description එකේ ඇතුළත් කරන්න කොහොමද පන්තිවලට සම්බන්ධ වෙන්නේ කියලා WhatsApp නම්බරේ සහ Google form එකක් තියෙනවා දුවේ පුතේ. ඒක fill කරලත් ඔයාලට fill කරලා පස්සේ ඒ group වලට add වෙලා අපේ අගෝස්තු මාසෙ වෙනකන් තියෙන මේ free
වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ වුණත් ඔයාලා කැමති නම් එක දිගට මාත් එක්ක සම්බන්ධ වෙන්න අපිට දිගටම එහෙම සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් තාක්ෂණය හරහා. ඒ වගේම දුවේ පුතේ ඔයාලා ඉන්නේ කෑගල්ලාවට නම් ඉන්න ඔයාලට තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා විමසීම් කරන්න පුළුවන්. ඒ අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ යට දාලා තියෙන WhatsApp අංකෙට මැසේජ් එකක් දාන්න දුවේ පුතේ. දාපුවාම අපි ඒ සම්බන්ධව ඊට පස්සේ කටයුතු කරගන්න පුළුවන්. හරි. දුවේ පුතේ මම විශ්වාස කරනවා මේ 8 ශ්‍රේණියේ දරුවන්ට සරල සමීකරණ විසඳීම ගැන මේ කරපු වීඩියෝ එක ඔයාලට හොඳ දැනුමක් ලැබුණා කියලා විශ්වාස කරනවා. එහෙනම් දුවේ පුතේ ආය අලුත් වීඩියෝ එකකින් ඊළඟට හම්බෙමු. එහෙනම් සියලුම දුව දරුවන්ට ජය වේවා.